අපලෝකාරය. ඉතින් ওই දෙක තමයි තියෙන්නේ. ඒ වගේම ශේෂ්ත්‍රයේ අල ඉබියා ටියුබෝමෝපිය ආනිය ගොඩක් දක්වන්න ලැබෙනවා කපඩාවේ සහ ශේෂ්ත්‍රයේදී. ඒවා ඒ ටික තමයි රෝගන කල්පොත් කියන්නේ. අන්තික අපේ ප්‍රදේශයේ මෙලොවට වැඩිය කාබනික පොහොර ඒ ගොඩක් අඩුයි. ඒකට සාලවත් පසක් නැහැ රෝගවලදී අපි යොදාගන්නේ. ඒ හින්දා කාබනික පොහොර වැඩි කරා නම් ඊට වැඩිය පස්සෙන් නැගන්න පුළුවන්. ඒ වගේම ගුණාත්මක බීජ පොඩි ගැටලුවක් තියෙනවා. අපි ස්වයං බීජ නිෂ්පාදනයේ ඒ බීජ තමයි යොදාගන්නේ. G0 එකෙන් අපි පටන් ගන්න යනවා නම් මේක වැඩසටහන දිහා හොඳයි. අපේ එහෙම අර විහාරස්මන්සියේ බීජ නිෂ්පාදනය කියන සුළු ඉඩම් ප්‍රමාණය. ඉතින් ඒක පොඩි ගැටලුවක් තියෙනවා. විශේෂයෙන්ම වැලිමඩ ගත්තොත් වැලිමඩ සල්පපණ ගත්තොත් මලකොළ මත්වැලින උහිය බොරගස ඔය ටික තමයි සාමාන්‍ය බීජ නිෂ්පාදනය සඳහා අපේ වැලිමඩ කලාපයේ තියෙන සුදුසු වන්නේ. ඒක තමයි දැන් අපිට කියන්නේ අර්ථාපර වගාවේ ඔවිට දැන් තියෙන ලොකු ප්‍රශ්නේ යෙදෙව වල තියෙන බීජ අර්ථාපර මිල එහිම මේ පහුගිය වල ආලේ වගාවේ පොඩක් ඈත් වෙලා වුණා කියලා ඒ වගේ නියමිත මිල තියෙන දැන් දෙක 250 දුර ඒක වල මම දැන් ගොවියගේ නිෂ්පාදනය වියදම කිලෝ එකට ඒහා සමාන වගේ යන 250කට වැඩි යනවා මම හිතන්නේ. ඩිපාර්ට්මන්ට් එක 173ක් වගේ යන කිලෝ එක නිෂ්පාදනය කරනවා. ඉතින් මේ මිල විද්‍යාත්මක මිල අඩු කරගන්නකොට හරි අවස්ථාවක් ලැබුණොත් ඒක මම හිතන්නේ ලොකු සහනයක් වේවි. ලොකුම තියෙන්නේ මිල සහ අපේ මිලෙන් මේක ඔබේ සද්දාගේ අලවුන්ට්‍රියක් ගන්නකොට අපිට අස්සෙන්නම කියන එකට අබ්බහයක් වගේ තියෙනවා. ඒ වල අස්සෙන්නත් මදි ඒ බීජ අත්තරෙන් මිල කව කරගන්න. ඒක තමයි ශේෂ්ත්‍රික